ආදරණීය දුවේ පුතේ ආර්ථික විද්‍යාව විෂය යටතේ අද අපි විශේෂයෙන් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ අන්තර්ජාතික වෙළඳාම සම්බන්ධ ප්‍රධාන න්‍යායන් දෙකක් තිබෙනවා. නිරපේක්ෂ වාසි න්‍යාය සහ සාපේක්ෂ වාසි න්‍යාය. මේ නිරපේක්ෂ වාසි න්‍යාය සහ සාපේක්ෂ වාසි න්‍යාය යටතේ සංඛ්‍යාත්මක සුළු කිරීම සිදු කරන ආකාරය සම්බන්ධයෙන් තමයි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම උසස් පෙළ ආර්ථික විද්‍යාව විෂය යටතේ 2019 සිට මේ දක්වා අසා ඇති ප්‍රශ්නවලට පිළිතුරු සපයන ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. එසේනම් ප්‍රථමයෙන්ම බලමු උසස් පෙළ විභාගයේදී 2019 ප්‍රශ්න පත්‍රයේ අසා ඇති ප්‍රශ්න මොනවද? ඒවට පිළිතුරු සපයන්නේ කොහොමද කියලා. උසස් පෙළ ආර්ථික විද්‍යාව විෂය යටතේ 2019 අවුරුද්දේ අහලා තියෙන ප්‍රශ්නේ බහුවර්ණ ප්‍රශ්නයක් තමයි මේ දාලා තියෙන්නේ. දරුවනේ නිරපේක්ෂ වාසි න්‍යාය සාපේක්ෂ වාසි න්‍යායට අදාළ ගාණක් දුන්නට පස්සේ මුලින්ම බලන්න ඕන ප්‍රධාන කාරණා දෙකක් තියෙනවා. ඒතර ගාණ දුන්න ගමන් බලන්න ඕනේ මෙන්න මේ කාරණා දෙක. එකක් තමයි මේ දීලා තියෙන තොරතුරු යෙදවුම් ප්‍රවේශයෙන්ද නිමැවුම් ප්‍රවේශයෙන්ද කියලා. පළවෙනි කාරණේ අවධානය යොමු කරන්න ඕන. ගාණක් දුන්නට පස්සේ යෙදවුම් ප්‍රවේශයෙන්ද මේ ගාණ දීලා තියෙන්නේ නිමැවුම් ප්‍රවේශයෙන්ද. ඊළඟට බලන්න ඕනේ රටවල් සිරස් අතටද දීලා තියෙන්නේ තිරස් අතටද දීලා තියෙන්නේ. මම නැත්නම් අපි දෙවෙනි කොටසට අදාළව ප්‍රශ්නයකට උත්තර ලියනවා නම් නැත්නම් අපි වගුවක් හදා ගන්නවා නම් අපි රටවල් දාන්නේ තිරස් අතටද සිරස් අතටද කියන කාරණා. මෙන්න මේ අවස්ථා දෙක දරුවෝ පටලව ගැනීම නිසා තමයි මේ ගාන වරදින්නේ. එතකොට අවධානය යොමු කරන්න ඕන කාරණා දෙක මොකක්ද? එකක් තමයි දීලා තියෙන තොරතුරු යෙදවුම් ප්‍රවේශයෙන්ද නිමැවුම් ප්‍රවේශයෙන්ද කියන එක. ඊළඟ කාරණේ තමයි රටවල් දීලා තියෙන්නේ මෙහෙම පහලටද නැත්නම් හරහටද දීලා තියෙන්නේ නැත්නම් අපි අරගෙන තියෙන්නේ කියන එක අවධානය යොමු කරන්න ඕන. හරි. දරුවනේ මේකේ බලන්න යෙදවුම් ප්‍රවේශයේද නිමැවුම් ප්‍රවේශයේද කියලා. මේ තමයි පළවෙනි තොරතුරු. තමන් සතු සියලුම සම්පත් භාවිතයට ගත් විට X රටට හා Y රටට සහල් සහ කෝපි නිෂ්පාදනය කිරීමේ හැකියාව පහත දැක්වේ. තමන් සතු සියලුම සම්පත් භාවිතයට ගත් විට X රටට හා Y රටට සහල් සහ කෝපි නිෂ්පාදනය කිරීමේ හැකියාව පහත දැක්වේ. තමන් සතු සියලු සම්පත් පාවිච්චි කරලා මොකද කරන්නේ? නිෂ්පාදනයක් තමයි කරන්නේ. එහෙනම් මේ ප්‍රවේශය මොකක්ද? නිමැවුම් ප්‍රවේශය. එතකොට ඊළඟට නිමැවුම් ප්‍රවේශයට අදාළ මේ දත්ත ටික තියෙන්නේ. ඊළඟට බලන්න මේ වගේ බහුවර්ණ ප්‍රශ්නයක් දුන්නාම මොකක්ද අහලා තියෙන්නේ කියලා. රටවල් දෙකෙහි පිරිවැය වාසිය පිළිබඳ නිවැරදි ප්‍රකාශය කුමක්ද? සමහර කොටස් වල වර්ණයන් වල සාපේක්ෂ වාසිය ගැන දීලා තියෙනවා. සමහර වගේ නිරපේක්ෂ වාසිය ගැන දීලා තියෙනවා. මෙවැනි ගාණක් දුන්නාම අපි මුලින්ම හදන්නේ මොකක්ද? නිරපේක්ෂ වාසියද සාපේක්ෂ වාසියද? නිරපේක්ෂ වාසිය හදන්නේ. එහෙනම් අපි මුලින් බලනවා මේ කොටස් දෙකේ නිරපේක්ෂ වාසියක් ගැන සඳහන් වෙලා තියෙනවා. එතනින් උත්තරේ ගන්න පුළුවන්ද කියලා ගන්නවා. දැන් මේ අවස්ථාවේ මොන ප්‍රවේශයේද? නිමැවුම් ප්‍රවේශය. නිමැවුම් ප්‍රවේශයේදී ගන්න ඕනේ වැඩිම අගේ තියෙන එක තමයි ගන්න ඕනේ. මතක තියාගන්න නිමැවුම් ප්‍රවේශයේදී නිරපේක්ෂ වාසිය හොයනවා නම් කරන්න ඕනේ වැඩිම අගේ තියෙන එක තමයි ගන්න ඕනේ. යෙදවුම් ප්‍රවේශය නම් කරන්න ඕනේ අඩුම අගේ තියෙන එක තමයි ගන්න ඕනේ. නිමැවුම් ප්‍රවේශය නම් වැඩිම ඉලක්කම තමයි ගන්න ඕනේ. යෙදවුම් ප්‍රවේශය නම් අඩුම ඉලක්කම තමයි ගන්න ඕනේ. එතකොට මෙන්න මේ අවස්ථාවට අදාළව ඊළඟට කල්පනා කරන්න කිව්වේ රටවල් මේ පැත්තටද දීලා තියෙන්නේ මේ පැත්තටද කියලා. දැන් රටවල් දීලා තියෙන්නේ 15ට. දැන් එතකොට සහල් භාණ්ඩය අරගෙන සහල් කියන භාණ්ඩේ X රට සහ Y රට සංසන්දනය කරන්න ඕන. X රටේ සහල් ඒකක 5000ක් හදනවා. Y රටේ මේ සම්පත් පාවිච්චි කරලා සහල් ඒකක 10000ක් හදනවා. එහෙනම් වාසිය තියෙන්නේ කාටද? 5000ක් හදන එකද හොඳ සම්පත් ටික පාවිච්චි කරලා 10000ක් හදන එකද හොඳ කියලායි බලන්නේ. එතකොට නිමැවුම් ප්‍රවේශයේදී ගන්න කිව්වේ මොනාගේද? වැඩිම අගේ. එහෙනම් වැඩිම අගේ කීයද? 10000යි. එහෙනම් සහල් සම්බන්ධයෙන් නිරපේක්ෂ වාසිය තියෙන්නේ කාටද? Y රටට. සහල් සම්බන්ධයෙන් නිරපේක්ෂ වාසිය තියෙන්නේ Y රටට. ඊළඟට මෙතනත් 5000යි මෙතනත් 5000යි. එහෙනම් නිරපේක්ෂ වාසියක් නැහැ. සම අගයන් දෙකක් තමයි තියෙන්නේ. එහෙනම් මෙන්න මේ කොටසෙන් තමයි පළවෙනි අවස්ථාව ගන්න ඕනේ. සහල් සම්බන්ධයෙන් Y රටට නිරපේක්ෂ වාසියක් පවතී.
දැන් මෙතන තියෙන්නේ x රටට කෝපි නිෂ්පාදනයේලා নিরপেক্ষ වාසියක් පවතී. කෝපි සම්බන්ධ নিরপেক্ষ වාසියක් හොයාගන්න විදිහක් නැහැ. y රටට කෝපි නිෂ්පාදනයේලා নিরপেক্ষ වාසියක් පවතී. y රටට කෝපි සම්බන්ධයෙන් නෙමේ নিরপেক্ষ වාසිය තියෙන්නේ. සහල් සම්බන්ධයෙන් තමයි নিরপেক্ষ වාසිය තියෙන්නේ. ඒ නිසා මෙන්න මේ තුන්වෙනි කොටසත් වැරදි, හතරවෙනි කොටසත් වැරදි. එහෙනම් 1 2 3 1 2 5 කියන වර්ණයන් වලින් තමයි නිවැරදි පිළිතුර තෝරගන්න වෙන්නේ. එතකොට මේ හැම අවස්ථාවකම සාපේක්ෂ වාසියට අදාළව තමයි දීලා තියෙන්නේ. දැන් අපි සාපේක්ෂ වාසියට අදාළ වගුව හදා ගන්න ඕනේ. මෙන්න මම වගුව දාගෙන තියෙනවා. ඊළඟට අවධානය යොමු කරන්න ඕනේ නිෂ්පාදන ප්‍රවේශය නම් දීලා තියෙන දත්ත ටික අනිවාර්යයෙන්ම සාපේක්ෂ වාසිය හොයනකොට එතන තියෙන ඉලක්කම ඉරෙන් යටට දානවා. දැන් මෙතන පළවෙනි අවස්ථාවේ 5000 නේ තියෙන්නේ. එහෙනම් 5000 ඉරෙන් යටට දාන්න ඕන. 5000 ඉරෙන් යටට දානවා. මෙතන 10000 නේ තියෙන්නේ. එහෙනම් 10000 මොකද කරන්න ඕනේ? ඉරෙන් යටට දානවා. මෙතන 5000 නේ තියෙන්නේ. ඒ 5000ත් ඉරෙන් යටට දානවා. හරේ විදියට දානවා. අනිත් 5000ත් හරේ විදියට දානවා. ඔන්න දරුවනේ විශේෂයෙන් මතක තියාගන්න ඕන අනිත් කාරණේ තමයි මේ විශේෂ කරලා කියන්නේ නිමැවුම් ප්‍රවේශය නම් දීලා තියෙන්නේ එතන තියෙන ඉලක්කම ඉරෙන් යටට දානවා. හරේ විදියට දානවා. බැරි වෙලාවක් යෙදවුම් ප්‍රවේශය නම් දීලා තියෙන්නේ එතන තියෙන ඉලක්කම ලවේ විදියට දානවා. ඉරෙන් උඩට දානවා. දැන් මේ විදිහට නෙමෙයි පන්තියේ හදන්නේ වෙනත් ක්‍රමයකට හදන්නේ. ඊට වඩා පහසුයි මෙන්න මේ කියන දේ හොඳින් ඔබ අවබෝධ කරගත්තා නම් නිමැවුම් ප්‍රවේශයේදී එතන තියෙන ඉලක්කම ඉරෙන් යටට දානවා. යෙදවුම් ප්‍රවේශයේදී එතන තියෙන ඉලක්කම ඉරෙන් උඩට දානවා. දැන් ඔන්න ඊළඟට දරුව පටලව ගන්න ප්‍රධානම කාරණේ තමයි මේ x රට ගත්තාම දැන් මේ පැත්තට රටවල් තියෙනවා නම් x රටේදී සහල් සහ කෝපි මේ පැත්තට තමයි තියෙන්නේ. තම රට ඇතුලේ තියෙන භාණ්ඩ තමයි බලන්න ඕනේ. දැන් මෙතනදී ඉරෙන් උඩට එන්න ඕනේ. දැන් මෙතන සහල් 5000 ඉරෙන් යටට දාගත්තා. මේ පැත්තේ තියෙන කෝපි තමයි ඉරෙන් උඩට එන්න ඕනේ. එයාගේ වෙනසක් නැති නිසා එතනට ওই විදියට එනවා. එහෙනම් මෙතන හදනකොට වෙන්නේ එතකොට රට ඇතුලේ බලන්න ඕනේ. මේ පැත්තේ තියෙන 5000 දැන් මේ පැත්තේ 5000 තියෙනවනේ. ඒ 5000 මෙතන ඉරෙන් උඩට එනවා. දැන් මෙතන වෙන්නේ 10000 ඉරෙන් යටට ගත්තා. y රට අරගෙන භාණ්ඩ දෙක තමයි මෙතන බලන්න ඕනේ. මේ පැත්තේ තියෙන 5000 ඉරෙන් උඩට එනවා. රටාව හොඳට අඳුන ගන්න. ඊට පස්සේ මෙතන තියෙන 5000 ඉරෙන් යටට දාලා තියෙනවා. එහෙනම් එන්න ඕනේ මේ පැත්තේ තියෙන 10000 තමයි ඉරෙන් උඩට එන්න ඕනේ. හොඳින් අවබෝධ කරගන්න කොහොමද ගත්තේ කියලා. 5000ට 5000 එවුවා 1යි. ඒ නිසා අවස්තික පිරිවැය 1යි. 5000ට 1යි 10000ට 2යි. ඒ කියන්නේ එක බෙදීම 2යි කියලා කියන්නේ 0.5යි. 5000ට 5000 එවුවා 1යි. 10000ට 5000 එවුවා 2ක් වෙනවා. මේ තමයි ආවස්තික පිරිවැය ගණනය කිරීම. ඊළඟට කරන්න ඕනේ සාපේක්ෂ වාසියෙන් හොයන්නේ. අඩුම ආවස්තික පිරිවැය තියෙන අවස්ථාව තමයි සාපේක්ෂ වාසිය තියෙන අවස්ථාව. අඩුම ආවස්තික පිරිවැයක් තියෙන්න ඕන. දැන් බලන්න ඕනේ ආවස්තික පිරිවැය හෙව්වේ රට ඇතුළේනේ. මේ අතට තමයි බැලුවේ. මේ රට අරගෙන මේ විදිහට තමයි බැලුවේ. අර ඉරෙන් උඩට ඉරෙන් යටට දැම්මේ. ඊට පස්සේ y රට අරගෙන මේ පැත්තට තමයි බැලුවේ. දැන් අඩු ආවස්තික පිරිවැය හොයන්නේ අන්තර්ජාතික වෙළඳාමේ දෙන්න ඕනේ. එතකොට අන්තර්ජාතික වෙළඳාමේ දෙන්නේ රට ඇතුලේ නෙමෙයි. රටවල් අතරනේ. ආයෙ දැන් බලන්න ඕනේ එක භාණ්ඩයක් අරගෙන රටවල් ඇතුලේ රටවල් අතර තමයි බලන්න ඕනේ. සහල් මෙතන 1යි මෙතන 0.5යි. එහෙනම් අඩුම ආවස්තික පිරිවැය මෙන්න මේ අවස්ථාවේ. එහෙනම් සහල් සම්බන්ධයෙන් සාපේක්ෂ වාසිය තියෙන්නේ මොන රටටද? y රටට තමයි සාපේක්ෂ වාසිය තියෙන්නේ. සහල් සම්බන්ධයෙන් y රටට තමයි සාපේක්ෂ වාසිය තියෙන්නේ. කෝපි සම්බන්ධයෙන් මෙතනගේ 1යි මෙතන 2යි. එහෙනම් අඩුම ආවස්තික පිරිවැය තියෙන්නේ මෙන්න මේ අවස්ථාවේදී. එහෙනම් කෝපි සම්බන්ධයෙන් සාපේක්ෂ වාසිය තියෙන්නේ මොන රටටද? x රටට තමයි තියෙන්නේ. දැන් අපි බලමු මේ වර්ණයන් අතරින් නිවැරදි පිළිතුර මොකක්ද කියලා. පළවෙනි එකේ තියෙන්නේ x රටට
එක්ස් රටට සහල් නිෂ්පාදනයේලා සාපේක්ෂ වාසියක් පවතී. එක්ස් රටට සහල් වලට නෙමේ සාපේක්ෂ වාසියක් තියෙන්නේ කෝපි වලට. එහෙනම් මෙන්න මේ සහල් කියන එක වැරදි. ඊළඟට පස්වෙනි එක y රටට කෝපි නිෂ්පාදනයේලා සාපේක්ෂ වාසියක් පවතී. y රටට කෝපි වලට නෙමේ සාපේක්ෂ වාසියක් තියෙන්නේ සහල් සඳහා. ඒ නිසා මේ කොටස වැරදි. දෙවෙනි එකේදී තියෙන්නේ x රටට කෝපි නිෂ්පාදනයේලා සාපේක්ෂ වාසියක් පවතී. x රටට කෝපි නිෂ්පාදනයේලා තමයි සාපේක්ෂ වාසියක් පවතින්නේ. ඒ නිසා නිවැරදි පිළිතුර 2 විදියට තමයි ගන්න පුළුවන් වෙන්නේ. ඒ තමයි පිළිතුර තෝරගන්න විදිය මේ 2019 බහුවර්ණ ප්‍රශ්නයක් විදිහට සාපේක්ෂ වාසි න්‍යාය නිරපේක්ෂ වාසි න්‍යායට අදාළව අහලා තියෙන ප්‍රශ්නේ තමයි අපි සාකච්ඡා කළේ. ඊළඟට අපි 2020 පේපර් එකේ අහලා තියෙන ප්‍රශ්නය බලමු. දරුවනේ මේ තමයි ගාන. ඒ රටෙහි රෙදි ඒකකයක් නිපදවීමට ශ්‍රම පැය 5ක්ද සහල් ඒකකයක් නිපදවීමට ශ්‍රම පැය 10ක්ද වැය වේ. B රටෙහි රෙදි ඒකකයක් නිපදවීමට ශ්‍රම පැය 7ක්ද සහල් ඒකකයක් නිපදවීමට ශ්‍රම පැය 21ක්ද වැය වේ. විභාග ප්‍රශ්නේ තියෙන කොටසක් අඩු කරලා මම දාලා තියෙනවා. A රට B රට සමග භාණ්ඩ හුවමාරු කිරීමට කැමති වනුයේ කවර හුවමාරු අනුපාතිකයක් යටතේද? දීලා තියෙනවා මේ වගේ වර්ණ පහක්. සහල් ඒකකයක් සඳහා රෙදි ඒකකට 2කට වඩා වැඩි ප්‍රමාණයක් මේ විදිහට තමයි දීලා තියෙන්නේ. දැන් මේ ගාන තුල අපි සාපේක්ෂ වාසියට අදාළව හදන සියලු කොටස් ගැබ් වෙලා තියෙනවා. එතකොට නිරපේක්ෂ වාසිය හොයන්න ඕනද මේ ගානේ? නෑ, නිරපේක්ෂ වාසියට අදාළ මොනවත් දීලා නැහැ. ඒ නිසා හොයන්න ඕනේ නැහැ. සාපේක්ෂ වාසිය හොයන්න ඕන. හැබැයි සාපේක්ෂ වාසිය හෙවීම විතරක් ප්‍රමාණවත් නැහැ. එතනදී අපි තවත් කොටස් දෙකක් ඉගෙන ගන්නවා. අභ්‍යන්තර හෝමාරු අනුපාතිකය සහ බාහිර හෝමාරු අනුපාතිකය. එතකොට මේ අන්තර්ජාතික වෙළඳාමට නැත්තම් භාණ්ඩ හෝමාරු වෙන්නේ කුමන අනුපාතිකයක් යටතේද කියලා තමයි අහන්නේ. එතකොට සම්පූර්ණ කොටසම හදන්නට අවශ්‍ය වෙනවා. මේ වගේ තොරතුරු දුන්නට පස්සේ කරන්න ඕනේ වගුවක් විදිහට ගහ ගන්නවා. අපිට තොරතුරු ටික වගුවක් විදිහට ගත්තට පස්සේ හරි පහසුවෙන් ගාන හදන්න හැකියාවක් තියෙනවා. දැන් ගුරු බෞතුන් පාසලේදී රටවල් අපි ඉස්සරලා අර ගානේදී රටවල් මේ පැත්තටනේ ගත්තේ. ඒ වුණාට ගුරු බෞතුන් පාසලේදී බොහෝ වෙලාවට රටවල් මේ පැත්තට අරගෙන තමයි කියලා දෙන්නේ. ඒ නිසා මම රටවල් දෙක ගන්නවා. A රට සහ B රට මේ පැත්තට. A රට B රට කියලා ගන්නවා. භාණ්ඩ දෙක මේ පැත්තට ගන්නවා. දැන් කලින් ගානේ ඔහොම නෙමෙයි හැදුවේ. අනිත් පැත්තට තමයි හැදුවේ. භාණ්ඩ දෙක මොනවද? සහල් සහ රෙදි. රෙදි සහ සහල්. ඊට පස්සේ කියලා තියෙන තොරතුරු ටික දානවා. ඒ රටෙහි රෙදි ඒකකයක් නිපදවීමට රෙදි ඒකකයක් නිපදවීමට ශ්‍රම පැය 5ක්ද සහල් ඒකකයක් නිපදවීමට හරි තීරුවේ දාගන්න. එතකොට මේ පැත්තට අපි මේ ඒ රට මේ පැත්තට තමයි භාණ්ඩ දෙක තියෙන්නේ. 10ක්ද වැය වේ. B රටෙහි රෙදි ඒකකයක් නිපදවීමට ශ්‍රම පැය 7ක්ද B රටෙහි සහල් ඒකකයක් නිපදවීමට ශ්‍රම පැය 21ක්ද වැය වේ. දැන් නිරපේක්ෂ වාසි න්‍යාය හොයන්න ඕනේ නැහැ කිව්වනේ. ඒ වුණාට මම මෙතනදී හොයනවා. දැන් මම ගාණක් දුන්නාම මුලින්ම බලන්න කිව්වේ මොකක්ද? යෙදවුම් ප්‍රවේශයේද නිමැවුම් ප්‍රවේශයේද කියලා. මොකක්ද මේ ප්‍රවේශය? යෙදවුම් ප්‍රවේශයේද නිමැවුම් ප්‍රවේශයේද? ඒ රටෙහි රෙදි ඒකකයක්. රෙදි එකක් හදන්න ඕන මොනවද මේ තියෙන්නේ? ශ්‍රම පැය. රෙදි ඒකකයක් නිපදවන්න ඕන ශ්‍රම පැය. එහෙනම් යෙදවුම් ප්‍රවේශයේද නිමැවුම් ප්‍රවේශයේද? යෙදවුම් ප්‍රවේශය තමයි මේ තියෙන්නේ. එහෙනම් යෙදවුම් ප්‍රවේශයේදී නිරපේක්ෂ වාසිය හොයන්නේ කොහොමද? අත්‍යවශ්‍ය නැති වුණොත් මම මෙතන කියලා දෙනවා. නිමැවුම් ප්‍රවේශයේ නම් නිරපේක්ෂ වාසිය හොයනකොට රවුම් කරන්න ඕනේ වැඩිම ඉලක්කම. යෙදවුම් ප්‍රවේශයේ නම් නිරපේක්ෂ වාසිය හොයනකොට රවුම් කරන්න ඕනේ අඩුම ඉලක්කම. එතනදී එක භාණ්ඩයක් අරගෙන අන්තර්ජාතික වෙළඳාමේ දෙන්නේ රටවල් අතර තමයි සංසන්දනය කරන්න ඕනේ. දැන් රෙදි එකක් හදන්න නැත්නම් රෙදි මීටරයක් හදන්න රෙදි ඒකකයක් හදන්න ඒ රටට ශ්‍රමිකයෝ ඕන වෙනවා 5ක්. B රටට ශ්‍රමිකයෝ නෙමේ ශ්‍රම පැය
ශ්‍රමපෑ ඕන වෙනවා 5ක්. B රටට ශ්‍රමපෑ ඕන වෙනවා 7ක්. වාසිය අඩු ශ්‍රමපෑ තියෙන එක නේද? ඒ නිසා මෙන්න ඒ රට රෙදි සම්බන්ධයෙන් තමයි নিরপেক্ষ වාසියක් ලබා ගන්න. රෙදි සම්බන්ධයෙන් ඒ රට තමයි নিরপেক্ষ වාසියක් ලබා ගන්න. සහල් එකක් හදන්න ඒකකයක් හදන්න ඒ රටට ශ්‍රමපෑ 10ක් ඕන. සහල් ඒකකයක් හදන්න B රටට ශ්‍රමපෑ 21ක් යනවා. එහෙනම් වාසිය මොකක්ද? ශ්‍රමපෑ 10ක් යන එක. ඒ නිසා ඒ රටට රෙදි සහ සහල් කියන භාණ්ඩ දෙකම සම්බන්ධයෙන් নিরপেক্ষ වාසියක් හම්බෙලා තියෙනවා. දැන් ඒක මෙතනට ගලප ගන්න හැකියාවක් නැහැ. දැන් ඊළඟට තමයි සාපේක්ෂ වාසිය හොයන්න ඕනේ. ওই විදිහටම වගුව ගන්නවා. ඒ රට B රට රෙදි සහල් මේ විදිහට එනවා. දැන් ඊළඟට කිව්වේ සාපේක්ෂ වාසිය හොයනකොට නිමැවුම් ප්‍රවේශයේදී එතන තියෙන ඉලක්කම ඉරෙන් යටට ගන්න කිව්වා. හරයට ගන්න කිව්වා. දැන් මේක නිමැවුම් ප්‍රවේශයේ නෙමෙයි. පටලව ගන්න එපා දරුවනේ. හොඳට මේ කියන දේවල් ඔලුවට දාගන්න. යෙදවුම් ප්‍රවේශයේදී මෙතන තියෙන ඉලක්කම ඉරෙන් උඩට ගන්න ඕනේ. අපි ඉස්සල්ලා එකේදී ඉරෙන් යටට ගත්තේ දැන් ඉරෙන් උඩට ගන්නවා. මෙතන ඉරෙන් උඩට 5 ගන්නවා. මෙතන ඉරෙන් උඩට 10 ගන්නවා. මෙතන ඉරෙන් උඩට 7 ගන්නවා. මෙතන ඉරෙන් උඩට 21 ගන්නවා. ඊළඟට කිව්වේ ආවස්තික පිරිවැය හොයන්න ඕනේ රටවල් අතර නෙමේ රට ඇතුලේ. එතකොට රට ඇතුළ දැන් රට මේ පැත්තට ගන්න ඒ රට මේ පැත්තට ගන්න ඕනේ. එතකොට මේක ඉරෙන් උඩට ගත්තා මේ පල්ලෙහා තියෙන එක තමයි මෙතනට එන්න ඕනේ. මෙතන තියෙන ඉලක්කම ඉරෙන් උඩට ගත්තා රට ඇතුලේ බලන්න ඕනේ 5 කියන එක මෙතනට යනවා. 7 කියන එක ඉරෙන් උඩට ගත්තා එතකොට ඒකේ ඒ රටට අදාළව පල්ලෙහා තියෙන ඉලක්කම මෙතන උඩට එනවා. ඒක අනිත් පැත්තේ මේ විදිහටම වෙනවා. දැන් අගේ එන්නේ කොහමද? 5ට 1යි 10ට 5 2යි ඒ කියන්නේ 0.5යි. 10ට 5 2යි 1 බෙදීම 3. එතකොට එනවා 0.3යි 3යි 21ට 7 3ක් වෙනවා. ඔය තමයි ආවස්තික පිරිවැය හොයපු විදිය. ඊට පස්සේ සාපේක්ෂ වාසිය හොයන්න ඕන. කොහොමද සාපේක්ෂ වාසිය හොයන්නේ? අඩු ආවස්තික පිරිවැයක් තියෙන එක රවුම් කරනවා. අඩු ආවස්තික පිරිවැයක්. හැබැයි අන්තර්ජාතික වෙළඳාමයට යෙදීමක් තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා රටවල් අතර තමයි සංසන්දනය කරන්න ඕනේ. එතකොට එක භාණ්ඩයක් ගන්නවා රටවල් අතර. රෙදි සම්බන්ධයෙන් ඒ රටේ ආවස්තික පිරිවැය 0.5ක් වෙනවා. B රටේ ආවස්තික පිරිවැය 0.3ක් වෙනවා. එහෙනම් අඩු ආවස්තික පිරිවැය මොකක්ද? මෙන්න මේ අගය. රෙදි සම්බන්ධයෙන් අපිට නිගමනයකට එන්න පුළුවන් රෙදි සම්බන්ධයෙන් මොන රටටද සාපේක්ෂ වාසියක් තියෙන්නේ? B රටට. රෙදි සම්බන්ධයෙන් B රටට සාපේක්ෂ වාසියක් තියෙනවා. ඔන්න එක කාරණයක්. ඊළඟට සහල් සම්බන්ධයෙන් ඒ රටේ ආවස්තික පිරිවැය 2යි සහල් සම්බන්ධයෙන් B රටේ ආවස්තික පිරිවැය 3යි. අඩු මගේ මොකක්ද? 2යි කියන එක. එහෙනම් සහල් සම්බන්ධයෙන් ඒ රටට තමයි සාපේක්ෂ වාසියක් තියෙන්නේ. ඒ රටට සාපේක්ෂ වාසියක් තියෙනවා. දැන් ඕකත් නෙමෙයි නේද අහලා තියෙන්නේ. ඒ ඉස්සෙල්ලා ඔය වගේ එකක් තමයි අහලා තිබ්බේ ඉස්සෙල්ලා ගානේ. දැන් එහෙමත් නෙමෙයි. දැන් හෝමාරු අනුපාතය තමයි අහන්නේ. හෝමාරු අනුපාතයේදී කරන්නේ දැන් මේ රෙදි ගත්තනේ. සාපේක්ෂ වාසිය තියෙන එකේ ඉඳන් අනිත් පැත්තට මේ විදිහට ඊතලයක් ගන්නවා. සහල් සම්බන්ධයෙන් සාපේක්ෂ වාසිය තිබ්බ රට තියෙනවනේ. එතන ඉඳන් අනිත් පැත්තට මේ විදිහට ඊතලයක් ගහ ගන්නවා. මේකෙදි කියන්නේ රෙදි හොඳට කියන විදිය තේරුම් ගන්න. මේ තමයි අන්තර්ජාතික වෙළඳාමේ දෙන විදිය. රෙදි එකක් සඳහා සහල් ඒකක 0.3ත් 0.5ත් අතර ප්‍රමාණයක් හෝමාරු කරගත යුතුය. රෙදි එකක් සඳහා
සහල් 0.3ත් 0.5ත් අතර ප්‍රමාණයක් හුවමාරු කරගත යුතුය. එන අනිත් එක කියන්න බලන්න. සහල් එකක් සඳහා අනිත් බාන්නේ සහල් එකක් සඳහා රෙදි එකක 2ත් 3ත් අතර ප්‍රමාණයක් හුවමාරු කරගත යුතුය. සහල් එකක් සඳහා රෙදි එකක 2ත් 3ත් අතර ප්‍රමාණයක් හුවමාරු කරගත යුතුය. 0.3 අයිති වෙනවද? නෑ. 0.3ට වැඩි වෙන්න ඕන. 0.5ට වඩා අඩු වෙන්න ඕන. 2ට වඩා වැඩි වෙන්න ඕන. 3ට වඩා අඩු වෙන්න ඕන. දැන් අපි බලමු උත්තරේ. 5 නම් මම ගලපගෙන යනවා. රෙදි එකක් සඳහා. එතකොට මේකනේ. රෙදි එකක් සඳහා සහල් කොච්චරක්ද? රෙදි එකක් සඳහා සහල් ඒකක 0.3ත් 0.5ත් අතර ප්‍රමාණයක් හුවමාරු කරගත යුතුය. රෙදි එකක් සඳහා සහල් ඒකක 0.5කට වඩා වැඩි ප්‍රමාණයක්. නෑනේ 0.5ට වඩා අඩු වෙන්න ඕන. එහෙනම් මෙන්න මේක වැරදි. මේක වැරදියට තමයි තියෙන්නේ. ඊළඟ එක රෙදි එකක් සඳහා සහල් ඒකක 3කට වඩා වැඩි ප්‍රමාණයක්. නෑ 0.5ට වඩා අඩු වෙන්න ඕන. 0.3ට වඩා වැඩි වෙන්න ඕන. එතකොට මේකත් වැරදි. ඊළඟ එක සහල් එකක් සඳහා මෙතන බලන්නේ. සහල් එකක් සඳහා රෙදි එකක 2ත් 3ත් අතර ප්‍රමාණයක් තමයි හුවමාරු කරගන්න ඕනේ. විදේශ වෙළඳාමේ දෙන්න ඕනේ. තියෙන්නේ සහල් එකක් සඳහා රෙදි එකක 3කට වඩා වැඩි ප්‍රමාණයක්. මේ 3කට වඩා වැඩි නෙමේ 3කට වඩා අඩුයි කියලායි එන්න ඕනේ. ඒ නිසා මේකත් වැරදි. 3කට වඩා වැඩි ප්‍රමාණයක් කියන එක වැරදි. අනිත් එකේදී තියෙන්නේ රෙදි එකක් සඳහා සහල් ඒකක 2කට වඩා වැඩි ප්‍රමාණයක්. ආයෙ මෙතන රෙදි එකක් සඳහා සහල් ඒකක මේ අතර ප්‍රමාණයක් තමයි එන්නේ. 2කට වඩා වැඩි ප්‍රමාණයක් කියන එක වැරදි. එන අනිවාර්යෙන් පළවෙනි එක හරියන්න ඕන. සහල් ඒකකයක් සඳහා රෙදි එකක 2කට වඩා වැඩි ප්‍රමාණයක්. සහල් ඒකකයක් සඳහා රෙදි එකක 2කට වඩා වැඩි ප්‍රමාණයක්. හරි 2කට වඩා වැඩි. හැබැයි මොකක් වෙන්න ඕනද? 3ට වඩා අඩුයි. ඒක දාලා නැහැ. හැබැයි 2කට වඩා වැඩි ප්‍රමාණයක් කියන එක හරි. ඒ නිසා නිවැරදි පිළිතුර විදියට ගන්න ඕනේ පළවෙනි එක. මේ තමයි එතකොට 2020 පේපරයේ ප්‍රශ්නේ 2019 බහුවර්ණ ප්‍රශ්නේ නිමැවුම් ප්‍රවේශයෙන් අහලා තිබ්බේ. 2020 පේපරයේ ප්‍රශ්නේ යෙදවුම් ප්‍රවේශයෙන් අහලා තිබ්බේ. එතනදී අන්තර්ජාතික වෙළඳාමේ නැත්නම් බාහිර හුවමාරු අනුපාතිකය ගැන තමයි අහලා තිබ්බේ. අපි ඊළඟට බලමු 2021 ප්‍රශ්නේ මොකක්ද කියලා. 2021 අවුරුද්දෙත් බහුවර්ණ ප්‍රශ්නයක් අහලා තියෙනවා. A හා B රටවල් දෙකට අදාළ නිෂ්පාදන හැකියා වක්‍ර පහත දැක්කේ. මේ වක්‍රය තමයි දක්වලා තියෙන්නේ. A රටට රබර් ටොන් මිලියන 100ක් හෝ කුරුඳු ටොන් මිලියන 50ක් නිෂ්පාදනය කළ හැකිය. B රටට රබර් ටොන් මිලියන 200ක් හෝ කුරුඳු ටොන් මිලියන 100ක් නිෂ්පාදනය කළ හැකිය. දැන් මේ නිෂ්පාදන හැකියා වක්‍රය තමයි මේ තියෙන්නේ. ඒ වක්‍රයේ දාලා තියෙන තොරතුරු තමයි මෙතන විස්තරයක් විදියට තියෙන්නේ. දැන් අපිට එක්ක වක්‍රය දිහා බලලා වගුව හදාගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ විස්තරෙන්ම වගුව හදාගන්න පුළුවන්. මේ දෙක ගලපන්න අත්‍යවශ්‍ය නැහැ. ගලපීම අවශ්‍ය නැහැ. මේ තොරතුරම තමයි මෙතනත් දාලා තියෙන්නේ. දැන් ඊට පස්සේ මේ ගානේ බලනවා මේ යෙදවුම් ප්‍රවේශයේද නිමැවුම් ප්‍රවේශයේද. ඒ රටට රබර් ටොන් මිලියන 100ක් හෝ කුරුඳු ටොන් මිලියන 50ක් මොකක් කරන්න පුළුවන්ද? නිෂ්පාදනය කරන්න පුළුවන්. එහෙනම් මේ මොකක්ද? නිමැවුම් ප්‍රවේශය. දැන් රටවල් කොයි පැත්තටද දාගන්න ඕනේ කියන එක අපිට තීරණය කරන්න පුළුවන්. එතකොට අපිට වාසි විදියට අපිට පැටලෙන්නේ නැති විදියට ඒ තියෙන රටවල් 37ට නම් 37ට, 37ට නම් 37ට දාගන්න. ඊළඟට මොනවද හොයන්න ඕනේ කියන කාරණේ. නිරපේක්ෂ වාසිය හොයන්න ඕනද? මේ ගානේ බලනවා මේ වර්ණ පහේ බලනවා නිරපේක්ෂ වාසිය සම්බන්ධයෙන් කොහේරි හොයන්න තියනවද කියලා. එහෙම නැහැ. එතකොට සාපේක්ෂ වාසිය තමයි හොයන්න තියෙන්නේ. ඔන්න ඔය කියන නිගමන ටික මුලින්ම බලා ගන්න ඕනේ නිගමන වලට එළඹෙන්න ඕන. ඉන්න අනතුරුව තමයි ගාන හදන්න පටන් ගන්න ඕනේ. රටවල් දෙක අර විදිහටමයි කලින් ගානේ වගේමයි A රට සහ B රට A රට සහ B රට භාණ්ඩ ಜಾති දෙකක් තියෙනවා. මොනවද භාණ්ඩ ಜಾති දෙක? එකක් තමයි කුරුඳු සහ අනිත් එක තමයි රබර්.
රබර් සහ කුරුඳු. මම මෙතන විස්තරෙන් ගන්නම්. ඒ රටට රබර් ටොන් මිලියන 100ක් හෝ කුරුඳු ටොන් මිලියන 50ක් නිෂ්පාදනය කළ හැකිය. B රටට රබර් ටොන් මිලියන 200ක් හෝ කුරුඳු ටොන් මිලියන 100ක් නිෂ්පාදනය කළ හැකිය. දැන් මේ තමයි මූලික තොරතුරු. දැන් නිරපේක්ෂ වාසි න්‍යාය හොයන්න ඕනේ නැති වුණාට මම මෙතනදී හොයනවා දැනුම වර්ධනය කරගන්න. එතකොට මොන ප්‍රවේශයේද? නිෂ්පාදන ප්‍රවේශය. එහෙනම් රවුම් කරන්න ඕනේ මොන අගයේද? වැඩියෙන්ම තියෙන අගය. එතකොට අන්තර්ජාතික වෙළඳාම සම්බන්ධයෙන් කතා කරන්නේ රටවල් අතර තමයි සංසන්දනය කරන්න ඕනේ. රබර් 100ක් හදනවා, ඒ 200ක් හදනවා. එහෙනම් වාසිය මොකක්ද? 200ක් හදන එක. කුරුඳු 50ක් හදනවා, මෙතන 100ක් හදනවා. එහෙනම් වාසිය කොහාටද ගිහිල්ලා තියෙන්නේ? මේ පැත්තට. එහෙනම් B රට භාණ්ඩ දෙකම සම්බන්ධයෙන් නිරපේක්ෂ වාසියකට හිමිකම් කියනවා. දැන් මේ වගේ ගැටලුවක් ආපුවාම තමයි සාපේක්ෂ වාසි න්‍යායට යන්නේ කියලා තියරි කොටසේදී ගුරු බවතුන් පාසලේදී උගන්වලා තියෙනවා. හරි. මේකට අදාළ සාපේක්ෂ වාසිය ගණනය කරමු. අර විදිහටම ගන්නවා A රට B රට භාණ්ඩ දෙක රබර් අනිත් භාණ්ඩය කුරුඳු. මොන ප්‍රවේශයේද මේ? නිමැවුම් ප්‍රවේශය. එහෙනම් මෙතන තියෙන ඉලක්කම කොහාටද දාන්න ඕනේ? ඉරෙන් යටටද උඩටද? ඉරෙන් යටට. එහෙනම් 100 ඉරෙන් යටට දානවා. මෙතන 50 ඉරෙන් යටට දානවා. 200 ඉරෙන් යටට දානවා. 100 ඉරෙන් යටට දානවා. ඊළඟට මොකද කරන්න ඕනේ? රට ඇතුලේ තියෙන දත්ත බලන්න ඕනේ. රට ඇතුලේ තියෙන දත්ත. මෙතන 100 ඉරෙන් යටට දැම්මා. එහෙනම් රට ඇතුලේ මේ පැත්තටයි බලන්න ඕනේ. 50 ඉරෙන් උඩට එන්න ඕන. 50 මෙතන ඉරෙන් යටට දාගත්තා. ඒ රට ඇතුලේ තියෙන දත්ත බලන්න ඕනේ. එහෙනම් 100 තමයි ඉරෙන් උඩට එන්න ඕනේ. මෙතන 200 ඉරෙන් යටට දාගත්තා. රට ඇතුලේ බලන්න ඕනේ. ඒ නිසා 100 මෙතන උඩට එන්න ඕන. එහෙනම් මෙතන 200 උඩට එන්න ඕන. 50 සරක් 1යි 100ට 50 සරක් 2යි. ඒ කියන්නේ උත්තරේ 0.5යි. 100ට 50 එවුවා 2යි. 0.2ට 0.2 කැපෙනවා. ඒත් 0.5යි. මෙතන 200ට 100 එවුවා 2ක් වෙනවා. දැන් ආවස්තික පිරිවැය හරි සාපේක්ෂ වාසිය හොයද්දී ගන්න තොරතුරු මොකක්ද? අඩුම ආවස්තික පිරිවැය තියෙන එක රවුම් කරන්න ඕන. එතකොට රටවල් අතර තමයි සංසන්දනය කරන්න ඕනේ. රබර් සම්බන්ධයෙන් A රටේ ආවස්තික පිරිවැය 0.5යි, B රටේ ආවස්තික පිරිවැය 0.5යි. අඩුම අගයක් නැහැ. එහෙනම් සාපේක්ෂ වාසිය හොයන්න පුළුවන්ද? බැහැ. කුරුඳු සම්බන්ධයෙන් A රටේ ආවස්තික පිරිවැය 2ක් වෙනවා. B රටේ ආවස්තික පිරිවැය 2ක් වෙනවා. එහෙනම් අඩුම අගයක් හොයන්න පුළුවන්ද? බැහැ. එහෙනම් අඩු ආවස්තික පිරිවැයක් එක භාණ්ඩයකටවත් නැහැ. ඒකේ තේරුම මොකක්ද? අන්තර්ජාතික වෙළඳාමේ දෙන්න හැකියාවක් නැහැ කියන එක. එහෙනම් ඒක තමයි උත්තරේ වෙන්න ඕනේ. ඒ වගේ අදහසක් තියෙන උත්තරයක් මෙතන ඇති. පස්වෙනි එක බලන්න එහෙම උත්තරයක් තියෙනවා. A රට සහ B රට අතර වෙළඳාමක් සිදුවිය නොහැකිය. ඒක තමයි උත්තරේ විදියට එන්න ඕනේ. මේ තමයි 2021 බහුවර්ණ ප්‍රශ්නය. 2021 දෙවෙනි පත්‍රයට අදාළ ප්‍රශ්නයකුත් අහලා තියෙනවා. අපි ඒකත් බලමු. දෙවෙනි පත්‍රයට අදාළ ප්‍රශ්නය තමයි මේ විදිහට දාලා තියෙන්නේ. සමාන සම්පත් ප්‍රමාණයකින් A නැමැති රටට මෝටර රථ 40ක් හෝ ආහාර ටොන් 40ක් නිපදවිය හැකි බවත් B නැමැති රටට මෝටර රථ 60ක් හෝ ආහාර ටොන් 30ක් නිපදවිය හැකි බවත් සලකන්න. විශේෂ ප්‍රාගුණ්‍යයක් නොමැති විට එක් එක් රටෙහි අභ්‍යන්තර හුවමාරු අනුපාතිකය කවරක්ද? ඊළඟ ප්‍රශ්නේ ඉහත භාණ්ඩ නිෂ්පාදනය කිරීමේලා මෙම රටවලට සාපේක්ෂ වාසි දක්නට ලැබේද? පිළිතුර පැහැදිලි කරන්න. පැහැදිලි විස්තරයක් ඕන එතනදී. දැන් මේ තොරතුරු මම අර විදිහටම දල වගුවකට දාගන්නවා. එතකොට පහසුයි අපිට මේ ගණනය කිරීම සිද්ධ කරන්න. A රට B රට කියලා අපි සාමාන්‍යයෙන් පන්තියේදී ලියන විදිහටම ලියා ගන්නවා. ඊළඟට
භාණ්ඩ වර්ග දෙක තමයි එකක් තමයි මෝටර් රථ අනිත් භාණ්ඩය තමයි ආහාර. සමාන සම්පත් ප්‍රමාණයකින් ඒ නැමැති රටට මෝටර් රථ 40ක් හෝ ආහාර ටොන් 40ක් නිපදවිය හැකිය. මොකක්ද ප්‍රවේශය? එදවුම් ප්‍රවේශයේද නිමැවුම් ප්‍රවේශයේද? නිමැවුම් ප්‍රවේශය. හරි. නිමැවුම් ප්‍රවේශය තමයි ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් ඒ නැමැති රටට මෝටර් රථ 40ක් නිපදවන්න පුළුවන්. එහෙමත් නැත්නම් ආහාර ටොන් 40ක් නිපදවන්න පුළුවන්. B රටට මෝටර් රථ 60ක් හෝ ආහාර ටොන් 30ක් නිපදවන්න පුළුවන්. පළවෙනි කොටසෙන් අභ්‍යන්තර හෝමාරු අනුපාතිකය අහන්නේ. පන්තියේදී අභ්‍යන්තර හෝමාරු අනුපාතිකය සහ බාහිර හෝමාරු අනුපාතිකය ගණනය කරලා තියෙනවා. ගුරු බෞතුන් පාසලේදී මේ ගණනය කිරීම සිද්ධ කරලා තියෙනවා. ඒ නිසා ඔබට මේ කොටසෙන් ඒකේ එක අවස්ථාවක් තමයි අහන්නේ. කොහොමද එහෙනම් උත්තරේ හදන්නේ? ඒ කොටසට අදාළව අනුපාතයක් විදියට ලියන්න තියෙන්නේ. මොනවද භාණ්ඩ දෙක? මෝටර් රථ සහ ආහාර. මම මේ ඒ රටට අදාළව තමයි අභ්‍යන්තර හෝමාරු අනුපාතිකය ගණනය කරන්න යන්නේ. එහෙනම් මෝටර් රථ කීයද? 40යි. ආහාරත් කීයද? 40යි. එන අනුපාතයක් මෝටර් රථ එකකට ආහාර කොච්චරක්ද කියලා තමයි බලන්න ඕනේ. එහෙනම් මොකද කරන්න ඕනේ? 40 බෙදන්න ඕනේ 40න්. එතකොට කීයද? 1යි. මේ තමයි එක උත්තරය. ඕකම අනිත් පැත්තට ගන්න පුළුවන්. ආහාර උත්තර වෙනස් වෙන්නේ නැහැ. උනාට මම ලියනවා ආහාර මෝටර් රථ. ආහාර 40යි මෝටර් රථ 40යි ඒ රටේ. එන ආහාර එකකට මෝටර් රථ කොච්චරක්ද කියලා බලන්න තියෙන්නේ. 40න් බෙදන්න තියෙන්නේ. එතකොට උත්තරේ එකක් වෙනවා. ඒ තමයි ඒ රටට අදාළ අභ්‍යන්තර හෝමාරු අනුපාතික. B රටට අදාළව ওই විදිහටම ගණනය කරනවා. මෝටර් රථ අනුපාතය දක්වන සංකේතය ආහාර. නම් මෝටර් රථ කීයද? 60යි. ආහාර කීයද? 30යි. එහෙනම් මෝටර් රථ එකකට ආහාර තමයි බලන්න ඕනේ. මොකද කරන්න ඕනේ? 30 ඉරෙන් උඩ මේ පැත්තේ තියෙන 60 ඉරෙන් යටට එනවා. එතකොට උත්තරේ කීයද? එක බෙදීම 2යි. එතකොට එනවා 0.5ක් එනවා. ඔන්න එක අවස්ථාවක්. ඊළඟ අවස්ථාව ආහාර මෝටර් රථ ආහාර කීයද? 30යි. මෝටර් රථ කීයද? 60යි. එහෙනම් ආහාර එකකට මෝටර් රථ මොකද කරන්න ඕනේ? 60 බෙදන්න ඕන 30න්. එතකොට උත්තරේ කීයද? 2ක් වෙනවා. මේ තමයි අභ්‍යන්තර හෝමාරු අනුපාතිකය හදන විදිය. ඊළඟට ඉහත භාණ්ඩ නිෂ්පාදනය කිරීමේලා මෙම රටවලට සාපේක්ෂ වාසි පවතීද? මේ අවස්තික පිරිවැය මේ විදියටම තමයි හදන්න තියෙන්නේ. ඒ වුණාට මම වගුව ආයසරයක් හදනවා. මෙතනින්ම උත්තර ටික ගැනීමේ හැකියාව තියෙනවා. හරි අපි බලමු එහෙනම් ඒ වගුව කොහොමද හදන්නේ කියලා. දරුවනේ මේ මොන ප්‍රවේශයේද? නිමැවුම් ප්‍රවේශය. එන එතන තියෙන ඉලක්කම මොකද කරන්න ඕනේ? ඉරෙන් උඩටද දාන්න ඕනේ යටටද? ඉරෙන් යටට දාන්න ඕන. නා 40 මෙතන ඉරෙන් යට. මෙතන 40ත් ඉරෙන් යට. මෙතන 60 ඉරෙන් යට. මෙතන 30 ඉරෙන් යට. ඒක තමයි අර අභ්‍යන්තර හෝමාරු අනුපාතිකය යටතේ ගත්තේ. කෙලින්ම උත්තරේ ගන්නත් උතන්න පුළුවන්. හරි ඊට පස්සේ මොකද කරන්නේ? රට ඇතුලේ අවස්තික පිරිවැය හොයන්න රට ඇතුලේ තියෙන අනිත් ඉලක්කම උඩට එන්න ඕන. දැන් මෙතන 40 ඉරෙන් යටට ගත්තා නම් පල්ලෙහා තියෙන 40 ඉරෙන් උඩට එනවා. මෙතන 40 ඉරෙන් යටට ගත්තා නම් උඩ තියෙන අගය මෙතනට එනවා. ඒ විදිහටමයි. මෙතන 60 පල්ලෙහාට ගත්තා. එතන පල්ලෙහා එකේ තියෙන අගය තමයි මෙතනට එන්න ඕන. මේ විදිහට ආවට පස්සේ මෙතන අගය 1යි, මෙතන අගයත් 1යි, මෙතන අගය 0.5යි, මෙතන අගය 2යි. මේ විදිහට නේද ආවේ
අර අභ්‍යන්තර උවමාරු අනුපාතිකයේ ගණනය කරපු විදිහමයි. දැන් සාපේක්ෂ වාසි තියෙනවද කියලා අහනවා. ඒක බලන්නේ කොහොමද? රටවල් අතර අඩුම ආවස්තික පිරිවැය තියෙන එක බලනවා. මෝටර රථ A රටේ ආවස්තික පිරිවැය 1යි B රටේ ආවස්තික පිරිවැය 0.5යි. එහෙනම් අඩුම අගේ තියෙන්නේ 0.5. එහෙනම් මෝටර රථ සම්බන්ධයෙන් සාපේක්ෂ වාසිය තියෙන්නේ මොන රටටද? B රටට. ඊළඟට ආහාර A රටේ ආවස්තික පිරිවැය 1යි B රටේ ආවස්තික පිරිවැය 2යි අඩුම ආවස්තික පිරිවැය තියෙන්නේ 1 කියන ඉලක්කම. ඒ නිසා ආහාර සම්බන්ධයෙන් සාපේක්ෂ වාසිය තියෙන්නේ A රටට. එතකොට සාපේක්ෂ වාසිය දක්නට ලැබෙයිද? ඔව්. ඒක පැහැදිලි කරන්න. එතකොට පැහැදිලි කර හැකි මේ විදිහට මෝටර රථ සම්බන්ධයෙන් A රටේ ආවස්තික පිරිවැය 1ක් වන අතර B රටේ ආවස්තික පිරිවැය 0.5කි. එබැවින් අඩුම ආවස්තික පිරිවැය දැක්වෙන 0.5 වන බැවින් B රට මෝටර රථ සම්බන්ධයෙන් සාපේක්ෂ වාසි ලබයි. අඩු ආවස්තික පිරිවැය තියෙන B රට සාපේක්ෂ වාසි ලබයි. එන ආහාර පාන සම්බන්ධයෙන් ආහාර පාන සම්බන්ධයෙන් A රටේ ආවස්තික පිරිවැය 1ක් වන අතර B රටේ ආවස්තික පිරිවැය 2ක් වේ. ඒ අනුව අඩුම ආවස්තික පිරිවැය නිරූපණය වන A රට ආහාර පාන සම්බන්ධයෙන් සාපේක්ෂ වාසි ලබයි. මේ තමයි උත්තරේ ගන්න විදිය. එතකොට අපි මේ වෙනකොට 2019 පේපර් එක කතා කරා උසස් පෙළ ආර්ථික විද්‍යාව විෂය යටතේ 20 ප්‍රශ්න පත්‍රයේ කතා කරා 21 ප්‍රශ්න පත්‍රයේ කතා කරා. දැන් අපි ඊළඟට බලමු 22 ප්‍රශ්න පත්‍රයේ මොනවද ඇවිල්ලා තියෙන්නේ කියලා. ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ පාපැතියක් සහ ත්‍රිරෝද රථයක් නිපදවීමට අවශ්‍ය කරන ශ්‍රම පැය සංඛ්‍යාව පහත දැක්වේ. එතකොට ඒකට අදාළ නිරපේක්ෂ වාසිය ගැන කතා කරලා තියෙනවා, සාපේක්ෂ වාසිය ගැන කතා කරලා තියෙනවා වර්ණයන් තුලදී. එතකොට මෙතනදී මුලින්ම බලන්න ඕනේ නිමැවුම් ප්‍රවේශයේද යෙදවුම් ප්‍රවේශයේද ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ පාපැදියක් සහ ත්‍රිරෝද රථයක් නිපදවීමට ඕන ශ්‍රම පැය සංඛ්‍යාව තමයි මේ දීලා තියෙන්නේ. එහෙනම් මොන ප්‍රවේශයේද? යෙදවුම් ප්‍රවේශය. යෙදවුම් ප්‍රවේශයට අදාළව මෙතන නිරපේක්ෂ වාසි තියෙනවා පළවෙනි එකේ කියලා තියෙනවා. ආය නිරපේක්ෂ වාසි කියන එක හතරවෙනි එකේ කියලා තියෙනවා. ශ්‍රී ලංකාවට භාණ්ඩ දෙකම සම්බන්ධයෙන් නිරපේක්ෂ වාසියක් පවතී. හතරේ තියෙනවා හතර වර්ණයේ ශ්‍රී ලංකාවට ත්‍රිරෝද රථ සඳහා නිරපේක්ෂ වාසියක් පවතී. එහෙනම් යෙදවුම් ප්‍රවේශය නේද? මොන ඉලක්කමද රවුම් කරන්න ඕනේ? අඩුම අගයක් තියෙන ඉලක්කම තමයි රවුම් කරන්න ඕනේ. රටවල් අතර තමයි බලන්න ඕනේ. දැන් අපි ඉස්සල්ලා අවස්ථා පළවෙනි 2019 පේපර් එකෙන් පස්සේ තිබ්බ ඒ වගේදී රටවල් මේ පැත්තට දාලා තමයි කතා කරේ. දැන් රටවල් මේ පැත්තට තියෙන්නේ. ඒතකොට රටවල් මේ පැත්තට තියෙනවා නම් රටවල් අතර තමයි බලන්න ඕනේ. එහෙනම් භාණ්ඩයක් අරගෙන මේ පැත්තට බලන්න ඕනේ. පාපැදි ශ්‍රමපැය පාපැදි එකක් හදන්න ශ්‍රමපැය 15ක් ඕන. මෙතන 20ක් ඕන. එහෙනම් අඩුම අගේ නේද රවුම් කරන්න ඕනේ. ඉන්දියාවට පාපැදි සම්බන්ධයෙන් තමයි නිරපේක්ෂ වාසියක් තියෙන්නේ. මෙතන 60යි අගය, මෙතන 120යි, අඩුම අගේ 60යි. එහෙනම් ඉන්දියාවට තමයි පාපැදි සහ ත්‍රිරෝද රථ කියන භාණ්ඩ දෙකටම නිරපේක්ෂ වාසියක් තියෙන්නේ. ශ්‍රී ලංකාවට භාණ්ඩ දෙකම සම්බන්ධයෙන් නිරපේක්ෂ වාසියක් පවතී. එහෙනම් මොකද වෙන්නේ මේක? වැරදි. ශ්‍රී ලංකාවට නෙමෙයි ඉන්දියාවට තමයි භාණ්ඩ දෙකම සම්බන්ධයෙන් නිරපේක්ෂ වාසියක් තියෙන්නේ. හතරේ කියනවා ශ්‍රී ලංකාවට ත්‍රිරෝද රථ සඳහා නිරපේක්ෂ වාසියක් පවතී. ලංකාවට කිසිම භාණ්ඩයක් සම්බන්ධයෙන් නිරපේක්ෂ වාසියක් නැහැ. එහෙනම් අපි ඊළඟට බලන්න ඕන සාපේක්ෂ වාසිය. ඒ අනුව තමයි පිළිතුර ගන්න වෙන්නේ. පාපැදි සහ ත්‍රිරෝද රථ තියෙනවා. රටවල් දෙක ඉන්දියාව සහ ශ්‍රී ලංකාව. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව මොන ප්‍රවේශයේද? යෙදවුම් ප්‍රවේශය. එහෙනම් එතන තියෙන ඉලක්කම මොකද කරන්න කිව්වේ? ඉරෙන් උඩටද යටටද? අයිරෙන් උඩට දාන්න ඕන යෙදවුම් ප්‍රවේශයේ නම්. නිමැවුම් ප්‍රවේශයේදී තමයි යටට දැම්මේ. 20 60 120 කියලා එනවා. ඊට පස්සේ බලන්න ඕනේ පටලව ගන්න එපා. දැන් රටවල් දෙක මේ පැත්තේ තියෙන්නේ.
ආවස්තික පිරිවැය හොයන්න ඕනේ රට ඇතුලේ. රට ඇතුලේ භාණ්ඩ සම්බන්ධයෙන් තමයි බලන්න ඕනේ. එතකොට රට ඇතුල කියලා කියන්නේ මෙන්න රට ගත්තා. රට ඇතුලේ කියන්නේ මේ පැත්තට. දැන් මෙතන තියෙන 15 ඉරෙන් උඩට ගත්තා. ඉරෙන් උඩට ගත්තා. එහෙනම් ඉරෙන් යටට එන්න ඕනේ රට ඇතුලේ තියෙන අනිත් අගය. එහෙනම් 15යි රට ඇතුලේ තියෙන අනිත් අගය තමයි 60. එහෙනම් මෙතනට එන්න ඕනේ 60. මෙතන වෙන්නේ 60 මෙතන තියෙනවා. ඒ රට ඇතුලේ තියෙන 15 තමයි මෙතනට එන්න ඕනේ. මෙතන 20 උඩට අරගෙන තියෙනවා. රට ඇතුලේ තියෙන අනිත් අගය තමයි එන්න ඕනේ පල්ලෙහාට. 120 තමයි මෙතනට එන්න ඕනේ. එහෙනම් මෙතනට එන්න ඕනේ කීයද? 20 කියලා එන්න ඕනේ. 15 සරක් 1යි 15 සරක් 4යි ඒ කියන්නේ 0.2යි 5යි 60ට 15 වේවුවා 4යි 1යි 6යි ඒ කියන්නේ 0.1යි ගාණක් එනවා 120 20න් එතකොට එනවා 6ක් එනවා මේ තමයි එන උත්තර ටික. දැන් මොකද කරන්න ඕනේ? අඩු ආවස්තික පිරිවැය තියෙන අගේ රවුම් කරන්න ඕන. රටවල් අතර තමයි දැන් බලන්න ඕනේ. ආවස්තික පිරිවැය රට ඇතුලේ බැලුවට අඩු ආවස්තික පිරිවැය හොයන්න ඕනේ රටවල් අතර අන්තර්ජාතික වෙළඳාමේ යෙදෙන නිසා. ඉන්දියාව ශ්‍රී ලංකාව ඔන්න පාපැදි ගත්තා. පාපැදි සම්බන්ධයෙන් ඉන්දියාවේ ආවස්තික පිරිවැය 0.2යි ශ්‍රී ලංකාවේ ආවස්තික පිරිවැය 0.1ක් වෙනවා. එහෙනම් අඩුම ආවස්තික පිරිවැය මොකක්ද? 0.2යි 5ද 0.1ද? එතන 1.6 ගානක් එනවා. ඒ කියන්නේ 1.7ක් විතර එනවා. එහෙනම් 0.1.7 වෙනවා. එහෙනම් අපි නිගමනය මොකක්ද? පාපැදි සම්බන්ධයෙන් කාටද සාපේක්ෂ වාසියක් තියෙන්නේ? ශ්‍රී ලංකාවට තමයි සාපේක්ෂ වාසියක් තියෙන්නේ. ත්‍රිරෝද රත සම්බන්ධයෙන් ඉන්දියාවේ ආවස්තික පිරිවැය 4යි ශ්‍රී ලංකාවේ ආවස්තික පිරිවැය 6යි. අඩුමගය 4යි. ත්‍රිරෝද රත සඳහා කාටද සාපේක්ෂ වාසියක් තියෙන්නේ? ඉන්දියාවට. ඒ අනුව උත්තරේ බලමු. ඉන්දියාව පාපැදි පිළිබඳ විශේෂ ප්‍රාගුණ්‍ය කළ යුතුයි. ඉන්දියාව පාපැදි සම්බන්ධයෙන් නෙමේ විශේෂ ප්‍රාගුණ්‍ය කරන්න ඕනේ. ශ්‍රී ලංකාවයි පාපැදි සම්බන්ධයෙන් විශේෂ ප්‍රාගුණ්‍ය කරන්න තියෙන නිසා මේක වැරදි. තුන්වෙනි එක ඉන්දියාවට ත්‍රිරෝද රත සඳහා සාපේක්ෂ වාසියක් පවතී. ඉන්දියාවට ත්‍රිරෝද රත සඳහා සාපේක්ෂ වාසියක් පවතී. එහෙනම් උත්තරේ මොකක්ද? තුන්වෙනි එක තමයි හරි උත්තරේ විදියට එන්න ඕනේ. මේ කතා කරේ අපි 2022-23 අවුරුද්දේ අහලා තිබ්බු ප්‍රශ්නේ. ඊළඟට අපි බලමු 2023-24 අවුරුද්දේ අහලා තියෙන ප්‍රශ්නේ මොකක්ද කියලා. ඊළඟ ප්‍රශ්නේ තමයි කුරුඳු සහ ලුණු නිෂ්පාදනයේදී ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ ශ්‍රම ඒකකයකට ලැබෙන නිමැවුම් ප්‍රමාණ පහත දැක්වේ. ඒ යටතේ මේ වර්ණ පහ තියෙනවා. නිවැරදි පිළිතුර අහන්නේ. දැන් මේ දත්ත බැලුවට පස්සේ මුලින්ම බලන්න ඕනේ මොකක්ද? යෙදවුම් ප්‍රවේශයේද නිමැවුම් ප්‍රවේශයේද? කුරුඳු සහ ලුණු නිෂ්පාදනයේදී ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ ශ්‍රම ඒකකයකට ලැබෙන නිමැවුම් ප්‍රමාණය. එහෙනම් මොන ප්‍රවේශයේද? නිමැවුම් ප්‍රවේශය. ඊළඟට බලනවා নিরপেক্ষ වාසියට අදාළ මොනවා හරි තොරතුරු දීලා තියෙනවද කියලා. එහෙම නැහැ. එහෙනම් নিরপেক্ষ වාසිය හේවීම අත්‍යවශ්‍ය නැහැ. ඊළඟට සාපේක්ෂ වාසිය කොහොමදත් සාපේක්ෂ වාසියෙන් ගන්න තියෙන්නේ. සාපේක්ෂ වාසියේත් අවසාන අවස්ථාව දක්වා යනවා. බාහිර හෝමාරු අනුපාතිකයේ දක්වා නැත්නම් අන්තර්ජාතික වෙළඳාමට යෙදෙන අවස්ථාව දක්වාම ගලාගෙන යනවා. හෝමාරු වෙන අනුපාතය දක්වාම ගලාගෙන යනවා. එතකොට ඒක තමයි හොයන්න තියෙන්නේ. ඒ වුණත් මම මෙතන নিরপেক্ষ වාසිය හොයනවා නිමැවුම් ප්‍රමාණය. එහෙනම් නිමැවුම් ප්‍රමාණයේදී මොකද කරන්න ඕනේ? වැඩිම ඉලක්කම තමයි රවුම් කරන්න ඕනේ. රටවල් අතර තමයි බලන්න ඕනේ. එක භාණ්ඩයක් අරගෙන රටවල් අතර බලනවා. කුරුඳු 10ක් හදනවා. ඉන්දියාව කුරුඳු 20ක් හදනවා. එහෙනම් ඉන්දියාව තමයි කුරුඳු සම්බන්ධයෙන් নিরপেক্ষ වාසිය ලබන්නේ. ලුණු ශ්‍රී ලංකාව 30ක් හදනවා. ඉන්දියාව 100ක් හදනවා. එහෙනම් වැඩියෙන් හදන්නේ ඉන්දියාව. ඒ නිසා කුරුඳු සහ ලුණු කියන භාණ්ඩ දෙකම සම්බන්ධයෙන් নিরপেক্ষ වාසිය යන්නේ ඉන්දියාවට. දැන් සාපේක්ෂ වාසිය තමයි හොයන්න ඕනේ. භාණ්ඩය කුරුඳු සහ ලුණු කුරුඳු ලුණු
රටවල් දෙක ශ්‍රී ලංකාව සහ ඉන්දියාව මොන ප්‍රවේශයේද? නිමැවුම් ප්‍රවේශය. එතන තියෙන ඉලක්කම කොහටද යන්න ඕනේ? ඉරෙන් යටට. දැන් අනිත් ඉලක්කම රට ඇතුලේ තමයි ආවස්තික පිරිවැය හොයන්න ඕනේ. රට ඇතුලේ තියෙන අනිත් අගය යන්න ඕන ඉරෙන් උඩට. මේ කුරුඳු සහ ලූණු රට ඇතුළ කියලා කියන්නේ මේ පැත්තට. දැන් මෙතන 10යි 10 ඉරෙන් යටට ගියා. ඒ රටේ තියෙන අනිත් භාණ්ඩයේ අගය ඉරෙන් උඩට එනවා. එහෙනම් මෙතන අගය කීය වෙනවද? 30 මෙතනට ආවා. ඒ රට ඇතුලේ තියෙන අගය 10 මෙතනට එන්න ඕන. මෙතන 20 ඉරෙන් යටට ආවා. රට ඇතුලේ තියෙන අනිත් භාණ්ඩයේ අගය මෙතනට එන්න ඕන. මෙතන 100 මෙතනට ආවා. ඒ රට ඇතුලේ තියෙන භාණ්ඩයේ අගය මෙතන ඉරෙන් උඩට එන්න ඕන. 30ට 10 එවුවා 3යි. එක බෙදීම 3 කියලා කියන්නේ 0.3යි 3යි. 100ට 20 එවුවා 5යි 1යි 5යි. ඒ කියන්නේ 0.2යි. දැන් අපි මොකද කරන්නේ? අඩුම අවස්තික පිරිවැය තියෙන එක රවුම් කරන්න ඕන. රටවල් අතර තමයි දැන් බලන්න ඕනේ. කුරුඳු ශ්‍රී ලංකාවේ අවස්තික පිරිවැය කුරුඳු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අවස්තික පිරිවැය 3යි. ඉන්දියාවේ අවස්තික පිරිවැය 5යි. එන අඩුම අගය රවුම් කරනවා. නිගමනය මොකක්ද? කුරුඳු සම්බන්ධයෙන් සාපේක්ෂ වාසිය තියෙන්නේ කාටද? ශ්‍රී ලංකාවට තමයි සාපේක්ෂ වාසිය තියෙන්නේ. ලූණු සම්බන්ධයෙන් ආවස්තික පිරිවැය ශ්‍රී ලංකාවේ 0.3යි 3යි. ඉන්දියාවේ අගය 0.2යි. එහෙනම් අඩුම ආවස්තික පිරිවැය 0.2යි. ලූණු සම්බන්ධයෙන් සාපේක්ෂ වාසිය තියෙන්නේ කාටද? එහෙනම් ඉන්දියාව. ඒකත් නෙමේ උත්තරේට අහන්නේ. හුවමාරු අනුපාතිකය මම එතනදි කිව්වා මෙතන 3යි. මේ රටවල් අතර ඒ කුරුඳු හුවමාරු වෙන්නේ මෙන්න මේ විදිහට ඊතලයේ ගහන්න කියලා. මේ පැත්තේ මේ විදිහට තමයි එන්නේ. රටවල් අනිත් පැත්තට යදුනා නම් මේ අතට තමයි ඊතලයේ ගහන්න ඕනේ. දැන් හරි නේද? මේක කොහොමද කියන්නේ? කලිනුත් කියලා දුන්නා. කුරුඳු ඒකකයක් සඳහා ලූණු ඒකක 3ක් 5ත් අතර ප්‍රමාණයක් හුවමාරු කරගත යුතුය. කුරුඳු එකක් සඳහා ලූණු ඒකක 3ත් 5ත් අතර ප්‍රමාණයක් හුවමාරු කරගත යුතුය. ලූණු එකක් සඳහා කුරුඳු 0.2ත් 0.3යි 3ත් අතර ප්‍රමාණයක් හුවමාරු කරගත යුතුය. ලූණු එකක් සඳහා කුරුඳු 0.2ත් 0.3යි 3ත් අතර ප්‍රමාණයක් හුවමාරු කරගත යුතුය. පළවෙනි එකේ කුරුඳු ඒකකයක් සඳහා ලූණු ඒකක 3ත් 5ත් එන්න ඕන. 3ත් 5ත් අතර ප්‍රමාණයක් නෙමෙයි ඊට වඩා අඩුයි කියලා දාලා තියෙන්නේ. ඒක වැරදි. අනිත් ඒ කුරුඳු ඒකකයක් සඳහා ලූණු ඒකක 3කට වඩා අඩු ප්‍රමාණයක්. අඩු නෙමෙයි 3ත් 5ත් අතර ප්‍රමාණයක්. කුරුඳු ඒකකයක් සඳහා ලුණු ඒකක 5කට වැඩි ප්‍රමාණයක්. 5ට වඩා අඩු වෙන්න ඕන. 3ට වඩා වැඩි වෙන්න ඕන. 5ට වඩා අඩු වෙන්න ඕන. කුරුඳු ඒකකයක් සඳහා ලුණු ඒකක 3ත් 5ත් අතර ප්‍රමාණයක්. 3ත් 5ත් අතර ප්‍රමාණයක්. කුරුඳු එකක් සඳහා කුරුඳු ඒකකයක් සඳහා ලුණු ඒකක 3ත් 5ත් අතර ප්‍රමාණයක්. ඒ නිසා උත්තරේ මොකක්ද? 4 වෙනි එක තමයි උත්තරේ විදියට ගන්න ඕනේ. ඊළඟට අපි අවසාන අවුරුද්ද විදියට තෝරගත්තේ 2024 අවුරුද්දේ අහලා තියෙන ප්‍රශ්නය. අපි ඒකත් බලමු මොකක්ද අහලා තියෙන්නේ කියලා. 2024 ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි පත්‍රයට අදාළ ප්‍රශ්නයක් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ රට ශ්‍රම ඒකකයකින් රෙදිපිලි ඒකක 10ක් හෝ පාවහන් කුට්ටම් 5ක් නිපදවිය හැකි බවද බී රටට ශ්‍රම ඒකකයකින් රෙදිපිලි ඒකක 15ක් හෝ පාවහන් කුට්ටම් 10ක් නිපදවිය හැකි බවද සලකන්න. පළවෙනි කොටසෙන් අහන්නේ එක් භාණ්ඩයේ නිෂ්පාදනය කිරීමේ සාපේක්ෂ වාසිය ඇත්තේ කුමන රටකටද යන්න පැහැදිලි කරන්න. ආයන්න කොටස දෙවෙනි කොටස අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක වෙළඳාමක් සිදුවීම සඳහා රෙදිපිලි සහ පාවහන් අතර ඇතිවිය හැකි හුවමාරු අනුපාතික පරාසය තීරණය කරන්න. සාපේක්ෂ වාසියයි පරාසයයි තීරණය කරන්න කියලා කියන්නේ එහෙම නැත්නම් බාහිර හුවමාරු අනුපාතිකය සිදුවන ආකාරය පැහැදිලි කරන්න කියලා.
දැන් මේකෙදිත් බලන්න ඕනේ නිමැවුම් ප්‍රවේශයේද යෙදවුම් ප්‍රවේශයේද කියලා. ඒ රටට ශ්‍රම ඒකකයකින් රෙදිපිලි ඒකක 10ක් හෝ පාවහන් කුට්ටක් 5ක් නිපද විය හැකි බවද. එහෙනම් මොකක්ද මේ ප්‍රවේශය? නිෂ්පාදන ප්‍රවේශය. මම මේ තොරතුරු අගුවකට ගන්නවා. රට A රට සහ B රට මේ විදිහට ගන්නවා. භාණ්ඩ දෙක පල්ලෙහාට ගන්නවා. භාණ්ඩ දෙක තමයි රෙදිපිලි සහ පාවහන්. රෙදිපිලි සහ පාවහන් කුට්ටම්. ඒ රට ශ්‍රම ඒකකයකින් රෙදිපිලි ඒකක. ඒ රට ශ්‍රම ඒකකයකින් රෙදිපිලි 10ක් හෝ පාවහන් කුට්ටම් 5ක් නිපදවන්න පුළුවන්. B රටට ශ්‍රම ඒකකයකින් රෙදිපිලි ඒකක 15ක් හෝ පාවහන් කුට්ටම් 10ක් නිපදවන්න පුළුවන් කියලා කියනවා. දැන් මෙතනදී নিরপেক্ষ වාසය හොයන්න කියන්නේ නැහැ. කොහොමද নিরপেক্ষ වාසය වණන් කරන්නේ? වැඩිම තියෙන අගය රවුම් කරනවා නිමැවුම් ප්‍රවේශයේ නිෂ්පාදන ප්‍රවේශයේ නිසා. A රට රෙදිපිලි A රට 10ක් හදනවා, B රට 15ක් හදනවා. එහෙනම් වැඩිම අගය 15යි. පාවහන් A රට 5යි, B රට 10යි. රෙදිපිලි සහ පාවහන් යන භාණ්ඩ දෙකම සම්බන්ධයෙන් নিরপেক্ষ වාසය තියෙන්නේ B රටට. ඊළඟට අපි මේ ආයන්න කොටසට අදාළ උත්තරේ තමයි ගන්න හදන්නේ. සාපේක්ෂ වාසි න්‍යාය හොයන්න ඕන. සාපේක්ෂ වාසය හොයන්න ඕන. A රට B රට භාණ්ඩ දෙක රෙදිපිලි සහ පාවහන්. දැන් මොන ප්‍රවේශයේද මේ? නිමැවුම් ප්‍රවේශය. නිමැවුම් ප්‍රවේශය නම් තියෙන ඉලක්කම මොකද කරන්න කිව්වේ? ඉරෙන් යටට ගන්නවා. 10 ඉරෙන් යටට ගන්නවා. 5 ඉරෙන් යටට ගන්නවා. මෙතන 10 ඉරෙන් යටට ගන්නවා. 15 ඉරෙන් යටට ගන්නවා. ආවස්තික පිරිවැය හොයන්නේ රට ඇතුලේ. ඉතින් රට ඇතුලේ හොයනකොට අපි බලනවා රට ඇතුලේ කියන්නේ මේ පැත්තට. මෙතන තියෙන අගය මෙතනට ගියා. එහෙනම් අනිත් ඉලක්කම තමයි ඉරෙන් උඩට එන්න ඕනේ. මෙතන තියෙන ඉලක්කම මෙතනට ආවා. රට ඇතුලේ බලන්න ඕනේ. එහෙනම් 10 කියන එක තමයි ඉරෙන් උඩට එන්න ඕනේ. මෙතන 15 කියන එක ඉරෙන් යටට ආවා. B රටට අදාළ අනිත් අගය තමයි ඉරෙන් උඩට එන්න ඕනේ. මෙතන 10 කියන එක ඉරෙන් යටට ආවා. B රටට අදාළ අනිත් අගය තමයි ඉරෙන් උඩට එන්න ඕනේ. එතකොට උත්තරේ එනවා 1 බෙදීම 2 කියලා කියන්නේ 0.5යි. 10 බෙදීම 5 කියලා කියන්නේ උත්තරේ 2යි. 5 2යි 5 3යි. 2 බෙදීම 3 කියලා කියන්නේ 0.6යි. 6යි ගානක් 6යි 7 කියලා ගන්න පුළුවන්. 15ට 10 වුණා 1.5යි කියලා ගන්න පුළුවන්. දැන් අපි සාපේක්ෂ වාසියේ තියෙන එක හොයන්න යන්නේ. අඩුම ආවස්තික පිරිවැය තියෙන අවස්ථාව රවුම් කරනවා. රටවල් අතර තමයි බලන්න ඕනේ රෙදිපිලි රෙදිපිලි සම්බන්ධයෙන් A රටේ ආවස්තික පිරිවැය 0.5යි, B රටේ ආවස්තික පිරිවැය 0.6යි 7යි. එන අඩුම අගයේ තියෙන 0.5යි. ඒ නිසා නිගමනයේ තමයි රෙදිපිලි සම්බන්ධයෙන් සාපේක්ෂ වාසිය තියෙන්නේ A රටට. පාවහන් සම්බන්ධයෙන් A රටේ ආවස්තික පිරිවැය 2යි, B රටේ ආවස්තික පිරිවැය 1.5යි. එන අඩුම ආවස්තික පිරිවැය 1.5යි. පාවහන් කුට්ටම් සම්බන්ධයෙන් B රටට තමයි සාපේක්ෂ වාසියක් තියෙන්නේ. මේ තමයි ආයන්න කොටසට උත්තරේ. ආයන්න කොටසේදී භාණ්ඩ හෝමාරු වෙන පරාසය තමයි අනුපාතික පරාසය තමයි තීරණය කරන්න ඕනේ. අපි කොහොමද ඒක කිව්වේ? රෙදිපිලි එකක් සඳහා පාවහන් කුට්ටම් 0.5ත් 0.6යි 7ත් අතර ප්‍රමාණයක් හෝමාරු කර යුතුය. රෙදිපිලි එකක් සඳහා පාවහන් කුට්ටම් 0.5ත් 0.6යි 7ත් අතර ප්‍රමාණයක් හෝමාරු කළ යුතුය. අනිත් එක පාවහන් කුට්ටම් එකක් සඳහා රෙදිපිලි ඒකක
1.5 දෙකත් අතර ප්‍රමාණයක් හුවමාරු කළ යුතුය. පාවාන් කුට්ටම් එකක් සඳහා රෙදිපිලි ඒකක 1.5 දෙකත් අතර ප්‍රමාණයක් හුවමාරු කළ යුතුය. එසේනම් දරුවනි අන්තර්ජාතික වෙළඳාමට අදාළ වසර 6ක පසුගිය විභාගවලදී අහලා තියෙන ප්‍රශ්න වලට පිළිතුරු ගන්න කොහොමද කියලා දුන්නා. එතනදී විශේෂයෙන් අවධානය කරපු කාරණා කීපයක් තිබ්බා. එකක් තමයි යෙදවුම් ප්‍රවේශයේද නිමැවුම් ප්‍රවේශයේද කියලා මුලින් බලන්න. ඉන් අනතුරුව රටවල් තියෙන්නේ සිරස් 7ටද තිරස් 7ටද කියලා බලන්න. තිරස් 7ටද සිරස් 7ටද කියලා බලන්න. ඒ අනුව තමයි ගණනය කිරීම සිද්ධ කරන්න ඕනේ. මෙම ගණනය කිරීම වලට අදාළ ඔබට යම් ගැටලුවක් තියෙනවා නම් මෙසේජ් එකක් දාන්න. WhatsApp මගින් මෙසේජ් එකක් දාන්න. නැත්නම් ওই වීඩියෝ එකට පහලින් මෙසේජ් එකක් දාලා තියෙන්න. මම ඒ අදාළ පැහැදිලි කිරීම නැවත වතාවක් සිදු කරන්නම්. එසේනම් තවත් දවසක මෙවැනි වීඩියෝවකින් හමු වීමේ බලාපොරොත්තු වෙන අදට ඔබෙන් සමුගන්නවා. ඔබ සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.